අයිබෝන් මම නුවන් මම තමයි හෙළසුව සහන පේජ් එක කරන්නේ සහ කාලබහිරුදී හාමුදුරුවන්ගේ භූමි සීමාව භූමි අඩවියේ පුද පූජා කටයුතු කරන මහත්මයා. පහුගිය දිනකදී මම දාපු වීඩියෝවක් සම්බන්ධයෙන් ඒකේ නොදුනත්කම නිසා ගොඩාක් කට්ටියට ගැටලුකාරී තත්ත්වයක් උදා වුණා. ඒකේ තිබ්බේ මේ අම්මා කෙනෙක්ගේ පැසවමින් තිබ්බ තුවාලයක් සම්බන්ධයෙන් ඒ අම්මාවේ හලාවතිලා බස් 5ක ඇවිල්ලා අපේ ස්ථානෙට එන්න ඕනේ. එතකොට ඒ අම්මාගේ එනකොට මුල්ම දවසේ වතුර වගේ සැරව ගලමින් තිබ්බේ ගඳ ගහ තිබ්බේ. මට ලං වෙන්නවත් විදියක් තිබ්බේ නෑ. මම ඈත ඉඳන් තමයි ඒ අම්මට එතනින් දෙහිගෙඩියක් තියාගන්න කියලා විස ටික ඇද්දේ. ඒ සම්බන්ධයෙන් දාපු වීඩියෝ එකක් තිබුණා. ඒ අම්මා කියනවා එතන විස ඇදෙනවා කියලා. ඊට පස්සේ සති දෙකකට පස්සේ අම්මා නැවත ආවා. දෙවෙනි දවසේ එනකොට ඒ කකුලේ ගඳ ගහන තත්ත්වය දුරු වෙලා තිබ්බා. ඒ වගේම වේලිලා තිබ්බා කකුලේ යම් මට්ටමකට. ඊට පස්සේ අපි ඒ විලේ ඇද්දා විස. ඇද්දාට පස්සේ අම්මට සහන එන එක ගැන වීඩියෝ එකේ සඳහන් වෙනවා. ඇත්තටම මේකට ගොඩාක් වෙලාවට මිනිසුන් රෝහල්ගත වෙන්න තියෙන කියන කාරණේ කියලා තිබ්බා. ඇත්තට මේ අම්මා රෝහල්ගත වෙලා තමයි හිටියේ. ඒ මොහොතේ මේ යම අවුරුදු 5ක් වෙලා ප්‍රතිකාර ගන්නවා රෝහලෙන් ඒක නවත්තලා නැහැ. ඒ තුවාලෙට එතන බැන්ඩේජ් එක දාලා තිබ්බා. අඩුම තරමේ අපි බැන්ඩේජ් එකක්වත් තුවාලෙට ගලවන්නේ නැහැ. අපි තුවාල වලට බෙහෙත් දාන්නේ නැහැ. ඒ වගේම අපි එතනදී කරේ මේ තුවාලේ වටපිටාවේ තියෙන විස තත්ත්වයන් අදින එක තමයි අපි කරේ. අපිට පුළුවන් නූලට බුලත් කොලයට සහ දෙහිගිඩියට ශරීරගත එකතු වෙන විස අදින්න. ඒ ශක්තියින් මට ලැබුණේ මගේ පෙර භවයකින් ආපු ශක්තියින් භාවනා යෝගී විඳලා ගොඩනගා ගන්න පුළුවන් තව ශක්ති මාලාවක් ඒක. ඒ පෙර භවයකින් ආපු ශක්තියින් වල පිටෙන් තමයි මම එහෙම බෙහෙතක් කරන්නේ මිනිස්සුන්ට. එතකොට අපි කිසිම වෙලාවක ශරීරයට අභ්‍යන්තරයට බෙහෙත් දීම් කරන්නේ නැහැ. ශරීර අභ්‍යන්තරයට කිසිම වෙලාවක අපි දෙයක් දෙන්නේ නැහැ. අපි කරන්නේ ශරීරයෙන් එළියට ඒ විස අදින එක. ඒක නිසා කිසිම මිනිස්සෙකුට හානියක් වෙන්නේ නැහැ. අපි තුවාලයකට බෙහෙත් කරලා දුන්නා තුවාලයකට එහෙම තෙල් ගන්නෑ අපි. ඒ ළඟ තියලා දෙහිගෙඩියක් තියලා විස අදින එක. දෙහිගෙඩියක් ගත්තත් කහ වතුරෙන් හොදලා බුලත් කොලෙන් කහ වතුරෙන් හොදලා පිරිසිදුව තමයි ගන්න. අපි අතවත් තුවාලයකට තියන්නේ. ඒ ඈතින් නූලකට ගැටයක් දාන්නේ ඒකයි. ශරීරයේ තුවාල වලට විස බීජ යනවට. එතකොට කට්ටියට ගැටලුවක් තිබ්බා නූලකට කොහොමද හිර වෙන්නේ කියන එක. ඒ නූලක් ඒ තුවාලේ අසලින් එළියෙන් තියලා දැන් තුවාලේ ආවරණය වෙලා තියෙන්නේ. තුවාලේ එළියෙන් තියලා ඒ ගැටේ හිර කරනකොට නිකන් නූලක් නෙවෙයි හිර වෙන්නේ. සාමාන්‍ය කෙනෙක් නූලක් හිර කරාට දෙයක් නැහැ. ඒතර මම ඒක හිර කරන්නේ මගේ මනසින් ඒ ඇතුලේ තියෙන අභ්‍යන්තරේ බලලා ඒ අභ්‍යන්තරේ විස ටික විස බීජ දෝෂ තියෙන ඒවා ටික එළියට අදිනවා. මනසින් ඒක අදින්නේ. ඇදලා එතනින් හිර කරනවා නූලට. ඒ විදිහට තමයි ඒකේ විස ඇදෙන්නේ. ඒතකොට එයා කියනවා ඇදෙනවා දැනෙනවා කියලා. ඊට අමතරව දෙහිගිඩියට අදින්න පුළුවන්. බුලත් කොලේට විස අදින්න පුළුවන්. ගොඩක් වෙලාවට බුලත් කොලෙන් විස අදිනකොට ඒ රෝගියාට දැනෙනවා රත් වෙනවා. ඒ විදිහට. එතකොට මේකෙන් කිසිම සයිඩ් ඉෆෙක්ට් එකක් පුද්ගලයාට ඇති වෙන්නේ නැහැ. මොකද අපි ශරීරය ඇතුළට කිසිම දෙයක් දෙන්නේ නැහැ පිටත තමයි කරන්නේ. ඒ වගේමයි අපි ආයුර්වේදයටවත් හෙළවෙදකමටවත් සම්බන්ධ නැහැ මේක ශක්ති මාලාවක්. නමුත් මම මේ කටයුත්ත කරන්නේ මායි නෝනායි සමග. නෝනා හෙළවෙදකම ඉගෙනගෙන තියෙනවා. එයා විභාගෙ ලියන්නේ විභාගෙ නවත්තලා ලංකාවේ. එතකොට එයා හෙළවෙදකම ඉගෙනගෙන තියෙනවා. ඒවත් අපිට උපකාරී වෙනවා. නමුත් අපි තෙල් බේත් භාවිතයෙන් ඈත් වෙලා ඉන්නේ. ලංකාවේ තියෙන නීති පද්ධතිය මත අපි ඒවා කරන්නේ නැහැ. එතකොට අපි අපේ භූමියට එන කෙනෙක්ව සුවපත් කිරීමක් කරනකොට ඒ ශක්ති මාලාවක් කරහා දෝෂ අදින එක තමයි අපි කරන්නේ. එතකොට අපි ගාවට යම් කිසි වසන්න වෙච්ච මිනිස්සෙක් අපි ගාවට එන්නේ අපි ගාවට එකපාරටම එන්නේ නැහැ. කාලයක් ඉංග්‍රීසි බෙහෙත් කරලා එක්කෝ ආයුර්වේද හරි නැත්නම් යම් කිසි වෙදකම් ක්‍රමයක් කරලා එහින් සුවයක් නැතුනහම තමයි ගොඩක් වෙලාවට අපි ගාවට එන්නේ. නැතු මිනිස්සෙක් එකපාර අපි ගාවට එන්නේ නැහැ. මොකද ලංකාවේ තියෙන වාතාවරණයත් එක්ක හොරකම් කරන රට රවට්ටන මිනිස්සු ඉන්න ප්‍රමාණය වැඩි. ඒක නිසා එහෙම එන්නේ නැහැ. මේ ශේෂ්ත්‍රයේ වැඩිපුර තියෙන්නේ හොඳ පැත්ත නෙවෙයි නරක පැත්ත. මිනිස්සුන්ගේ මුදල් කඩා ගන්න පැත්ත. ඒක නිසා අපි ගැන එච්චරම ලොකුවට මිනිස්සු
විශ්වාසයක් කරන්නේ නැහැ. නමුත් මිනිසුන්ගේ අසරණ භාවය නිසා අපි ගාවට එනවා. එතකොට ඔයාලට බලන්න පුළුවන් මගේ ඔන්න ෆෝන් එකේ තියෙනවා අවුරුදු 8 10 පරණ වෙච්චි ප්‍රශ්න 20 අවුරුදු 20යි කියලා ප්‍රශ්න වලට. ඒ වගේ ප්‍රශ්න විසඳිලා නැහැ. පෙළක් කටියට බඩේ කැක්කුම් තියෙනවා. මේ එක එක පැතිවල. හැබැයි රිපෝට් ගන්නකොට නෝමල්. හැබැයි කැක්කුම තියෙනවා එයාගේ. එතකොට එයාලා බලනවා ડોක්ටර්ස්ලා කිව්වත් සහනයක් නැත්තම් වෙන පැත්තක් හරි කරගන්න ඕනේ කියලා. ඒ වගේ වෙලාවට තමයි අපි ගාවට එන්නේ නැතුව අපි ගාවට මිනිස්සු කෙලින්ම එන්නේ නැහැ එක එක ප්‍රශ්න නිසා. එතකොට එවැනි තත්ත්වයක් මත අපි කෙනෙක් අපි ගාවට ආපුවම අපි ওই විදිහට දෙහිකමක් කරලා අදිනවා. එතකොට මේ ශාස්ත්‍රයේ මේ අද ඊයේ මතුවෙච්ච එකක් නෙවෙයි. මේ ශාස්ත්‍රයේ හොරුන්ගෙන් මතුවෙච්ච එකකුත් නෙවෙයි. මේ ශාස්ත්‍රය අතීතේ ඉඳන් පැවතෙන ශාස්ත්‍රයක්. බොහෝ වෙදකම් පටන් ගන්න කලින් පෙර සිට ආපු ශාස්ත්‍රයක් තමයි මේ ශාස්ත්‍රය. හෙළ වෙදකම් කරන කට්ටිය දන්නවා මේ ශාස්ත්‍රය. ඒක කොටසක් තියෙනවා කියලා හෙළ වෙදකමේ. එතකොට මේ ඉතිහාසයේ ගතව පැමිණියා වූ ශක්තියකින් තමයි මම මේ දේවල් කරන්නේ. එතකොට අපිට කෙනෙකුගේ එහෙම අපි හිතමුකෝ බඩේ කැක්කුමක් තියෙනවා නැත්නම් ඔළුවේ කැක්කුමක් තියෙනවා. යම්කිසි තැනක කැක්කුමක් තියෙනකොට අපිට පුළුවන් ඒ වෙලේ ඒ පුද්ගලයා කැක්කුම ඉවත් කරලා සුවතාවය උදා කරන්න. එතකොට අපි මෙහෙම දෙයක් කරලා දෙයක් තියෙනවා. කෙනෙක් කට්ටිය කියන්න පුළුවන් අපි හොරු කියලා. සල්ලි කඩා ගන්නවා අසරණ මිනිස්සුන්ගෙන් සල්ලි කඩා ගන්නවා කියලා. අපි එන හැම කෙනෙකුටම මෙසේජ් එකක් දානවා. ඒකේ අපි සඳහන් කරලා තියෙනවා ඒ වෙලේ සුවතාවයක් ලැබුණොත් පමණක් පඳුරක් දෙන්න කියලා. එයාට සුවයක් නොලැබුණොත් අපි පඳුරක් ගන්නෙ නැහැ. ඒක තමයි අපි ක්‍රමය. ඒතකොට කාටවත් අපිට හොරුයි කියලා බයින්න බෑ. එතකොට අපේ ස්ථානට කෙනෙක් ඇවිල්ලා තව කෙනෙකුට හොරෙක් කියලා කියනවනම් අපි හොරුයි කියලා කියනවනම් එහෙනම් එයා අපිට බොරුවක් කියලා තියෙනවා. ඒ කියන්නේ අපෙන් බෙහෙතක් අරගෙන ඒ වෙලේ සුවයි කියලා බොරු කියනවා. එහෙම එකක්. ඒක නිසා කිසිම කෙනෙකුට අපිට හොරුයි කියලා කියන්න බෑ. අපි ලෙඩක් එයාගේ ඇඟේ තියෙන කොහොම හරි දෝෂයක් හරි දුරු වෙලා එයාට සනීපයක් આવුත් එයා සුවයි කිව්වොත් අපි එයා දෙන පඳුර අපි ගන්නවා. එහෙම නැතුව අපි මිනිස්සුන්ගෙන් හොරෙන් සල්ලි කඩා වඩා ගන්නෑ බොරු කරලා. එහෙම බොරු කරා නම් අපිට අවුරුදු 6ක් තිස්සේ මේක කරගෙන යන්න බෑ. හැබැයි එක එක මානසික තත්ත්වයන් වල මිනිස්සු ඉන්නවා. එලම් මානසික රෝග තියෙන කට්ටියගේ අපිට ගැටලු සුව කරන්න බෑ. ඒ වගේම අපි දවසකට සීමිත ප්‍රමාණයකට විතරයි අපි මෙහෙම සුවයක් දෙන්නේ. ගොඩක් වෙලාවට දවසට දෙන්නේ වගේ තමයි අපි උපරිම දාගන්නේ. දාගෙන එයාලගේ හිස සිර දෙපැත්තට දක්වාම තියෙන සියලු විස වර්ග අදිනවා. එතකොට මේක ගැහණු පිරිමිත පාර්ශවයටම සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද නෝනක් වාසමගම වැඩ කටයුතු කරනවා. කිසිම වෙලාවකට අපි දෙන්න නැතුව එක්කෙනෙක් වැඩ කරන්නේ නැහැ. ඒ වගේමයි අපි දකින්නේ හැම වෙලේම හැම මිනිස්සෙකගේම ඔළුවේ ගිනි ගොඩක් තියෙනවා වගේ. ඒ කියන්නේ මම ඒක පුරුදු වෙච්ච දෙයක්. මම මිනිස්සෙක් දැක්කම මේ මිනිස්සෙගේ ඔළුවේ ගින්දරක් උඩින් දකින්නවා. හැම මිනිස්සෙකගෙම මම දකින්නේ ගින්දර. එතකොට මම මේක එහෙම පුරුදු වෙලා තියෙනවා. එහෙම දැක්කම ඒ ගින්දරක් තියෙන මිනිස්සයාගේ මනසින් කටින් පිට වෙන්නේ ගිනිගත් වචන. ඒ ගින්දර තමයි සමහරට ආර්ථික ප්‍රශ්න, ගෙදර දොරේ ප්‍රශ්න, නෝනායක ප්‍රශ්න. ඔය ලොකු ප්‍රශ්න ගොඩක් තියෙන මිනිස්සු තමයි මේ වටපිටාවේ හැම තැනම ඉන්නේ පරිසරේ. එතකොට එවැනි මිනිස්සෙක් අපිට දෙයක් කියද්දි අපි යම් මට්ටමකට හිතනවා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. එතන මේ ගින්නක් තියෙන මිනිස්සෙක් ඉන්නේ. ඉතින් අපි ගනුදෙනු කරද්දී අපි හැම වෙලෙම වතුර ටිකක් සිසිල් පැන් ටිකක් වෙන්න අපි උත්සාහ කරනවා. ඒ කියන්නේ අපි වතුර පිටතට තියෙන ගින්දර. එතකොට අපි ගාවට මිනිස්සෙක් අපම නිවෙන්න. තැනට තමයි අපි මනස සකස් කරමින් ඉන්නේ. අපි එතකොට නිවන මිනිස්සු, ගිනි නිවන මිනිස්සු වෙනවා. ඉතින් ඒක නිසා ගින්දරගත්තු, ගිනිගත්තු ඔළුවල් තියෙන මිනිස්සු කියන જાති ගැන අපි ලොකුවට තකන්නේ නැහැ. හැබැයි අපි හැම වෙලෙම අවබෝධයක් දෙන්න හදනවා මිනිස්සුන්ට අපි මේ කරන්නේ මොකද්ද කියලා. ඒ වගේමයි මම දාපු වීඩියෝ වල මම කරන විදිහවල් දාලා තියෙනවා. වෙලක් වගේ. ඒ වගේම සුව වෙච්චක් දාලා තියෙනවා ඒ සම්බන්ධයෙන්. ඒ දාලා තියෙන්නේ මනසක් තියෙන යමක් තේරුම් ගන්න පුළුවන් මිනිස්සුෙකුට මේ කාර්යය කොහොමද වෙන්නේ සහ මේකෙන් වෙනසක් දෝෂයක් වෙනවද මිහිරු නරකක් වෙනවද සහ මෙන්න රිසල්ට් එක. අපි රිසල්ට් එක පවා දාලා තියෙනවා. ඒකට හේතුකුත් තියෙනවා මම හැම වෙලෙම දාන්නේ ප්‍රූෆ් දාන්නේ. ප්‍රූෆ් කියන්නේ හොඳ වෙච්ච දේවල්. මෙන්න ප්‍රතිඵලය. මෙන්න අපි කරන විදිය මෙන්න ප්‍රතිඵලය. මගේ පේජ් එකේ පල්ලෙහාට ගිහිල්ලා බලන්න පුළුවන් ඕනම කෙනෙකුට මම සුව කරපු වගේ ප්‍රතිඵලත් එක්ක මම දාලා තියෙනවා. එතකොට මම මෙහෙම දාන්නේ අතන ගත්තොත් මම ගණිතාංශයෙන් කැලණි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබලා තියෙනවා. ඒ වගේම අද වෙනම ශාස්ත්‍රීය රැකියා කටයුතුකුත් කරනවා. ඉතින් එතකොට අපි විද්‍යාව කියන පැත්තත් අපි අධ්‍යයනය කරලා තියෙනවා. කෙමිස්ට්‍රි, ෆිසික්ස්, කම්බයින්ඩ් මැත්ස් ඔය ශාස්ත්‍ර අපි අධ්‍යයනය කරලා තමයි අපි විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණේ. එතකොට මේ විද්‍යාව පැත්තත් අපි අවබෝධයක් තියෙනවා. ඒතර අපි
සාමාන්‍යයෙන් නුගත්තු කියන තත්ත්වයට ගන්න බැහැ මිනිස්සුන්ට. මොකද මේ ශේෂ්ත්‍රය ගොඩාක් මිනිස්සුන්ගේ මනසේ තියෙන දෙයක් මේ සමාජයේ ඉන්න දුප්පත් දුර්වල මේ ඉගෙන ගත්තු නුගත්තු පිරිසක් තමයි මේ වගේ ශේෂ්ත්‍රයක නියැලෙන්නේ කියලා. නෑ එහෙම එකක් නෑ. අපි ඒ පැත්තත් හදාarලා තිනවා. ඒ වගේම අපි තවත් ශරීරය ගැන ඉගෙන ගන්නවා. මම ඉගෙන ගන්නවා. මොනවා ඉගෙන ගන්නවා. ඒතර අපි ඉගෙන ගැනීම කටයුතු කරනවා. හැබැයි අපි අර වෛද්‍ය ක්‍රම වලට අපි සම්බන්ධ වෙන්නේ අපි අපේ ක්‍රමයට යන්නේ අපි ශරීරය ගැන ඉගෙන ගන්නවා. ඒ වගේම මහත්මයා මේ අපිට කෙනෙක් ආපුවාම අපි අනිවාර්යයෙන් මේ මනුස්සයා ගොඩ දාන්න මහන්සි වෙනවා. හැමෝම පැති බලපන්. පෙලක් ගැට මහත්තයා ලියන්න අමාරුයි. මොනවා ලියන්න අමාරුයි. අවුරුදු ගණන් ගැට ගැහිච්ච ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්න අපි සැලසුම් කර තමයි මේ ගැට ලියන්නේ. සමහරට කෙනෙකුට එක දවසක් දෙකක් තුනක් හතරක් පහක් එහෙම කිහිප විටක් එන්න වෙනවා. මොකද දැන් අපි ප්‍රතිකාරයක් කරා වුණත් වාහනයක නම් කෑල්ලක් ගැලේ අලුත් කෑල්ල රීප්ලේස් කරා හරි. වැඩේ හරි. හැබැයි ශරීරය කියන කිසිම දෙයක් නෙමෙයි. අපි විස ඇද්දාම තව විස එකතු වෙනවා. ඒ විස එකතු වෙන්න මූල බීජය අපි හොයාගන්න ඕනේ. ආරම්භය කොතනද කියලා. ඒ වෙනුවට පිළියම් යොදන්න ඕනේ. අපි ඒ වගේ අවස්ථාවලදී එක වෛද්‍යවරුන්ගේ සහාය පතන්න කියලා අපි උපදෙස් දෙනවා. එතකොට අපි ලංකාවේ නීතිමය රාමුව තුල අපගේ සීමාවක් ඇතුළත තමයි මේ කටයුත්ත අපි කරන්නේ. ඒක නිසා කාටවත් ඒ ගැන ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ වගේම මහත්මයා අපිට දෙයක් ක්ෂණිකව කරලා පෙන්වන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් අපේ පරීක්ෂාවට එනවනම් ඇත්තටම අපි වීඩියෝ දාලා තියෙන පරීක්ෂා කරන්න තමයි. කෙනෙකුට මේක බලන්න. මේක ලෝකෙට ගෙනියන්න මෙහෙම જાති තියෙනවා කියන එක. කෙනෙක් අපි පරීක්ෂා කරන්න එනවා නම් අපි යාට chance එක අපි දීලා තියෙනවා. කෙනෙකුට එන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් අපි හිතමුකෝ අංශ පැපොල තියෙනවා. අංශ පැපොල හැදුනාට පස්සේ කාලයක් යනකම් එයාගේ ඇඟේ පැත්තක කැක්කුමක් එනවා. ඔය කැක්කුමට කොච්චර බෙහෙත් දුන්නත් සුව වෙන්නේ නැහැ. සමහරට වේදනා පේන් කිලර්ස් දෙනවා. ඒව දුන්නත් සුවයක් නැහැ. ඇත්ත කියන්නේ බා ඒක ෆෝල්ට් එකක්. එතකොට ඒවට ප්‍රතිකාරයක් නැද අපි මෙහි තැනට ඇවිල්ලා තියෙනවනේ ගොඩක් මිනිස්සු. අපි ඒ වෙලේ ඒක නැති කරනවා. අපි පේන් එක නැති කරනවා ඒ වෙලේ. අපිට හැකියාව තියෙනවා. ඒ වගේම ඔළුවේ කැක්කුම්. ඔළුවේ කැක්කුම් අපිට නැති කරන්න පුළුවන්. අවුරුදු සාමාන්‍යයෙන් 5 10 වගේ බෙහෙත් ගත්තු කට්ටිය ඉන්න ඔළුවේ කැක්කුමට. අපි ඔළුවේ කැක්කුම නැති කරලා තියෙනවා. කිහිප විටක් එන්න ඕනේ. ඒක හරි. ඔළුවේ කැක්කුම තියපු කෙනෙක්ගේ ඒ වෙලේ අපි ඔළුවේ කැක්කුම නැති කරලා පෙන්නනවා. අපිට එවැනි හැකියාවල් තියෙනවා. මේ දේවල් කියන්නේ මහත්මයා නෝනා. අපි අවුරුදු 5ක් දැනට 5ක් නෙවෙයි 2019 අවුරුදු දැන් 7කට ආසන්න වෙනවා. ඒ කාලේ පුරාවටම අපි මිනිස්සු සුවපත් කරලා තියෙනවා. එතකොට අපි හොරු වෙන්නේ නැහැ මහත්මයා. හොරු වෙන්නේ නැහැ. වෙද පැත්ත නෑනේ. මං කරන්නේ මගේ ශක්තිය. මං හොරෙක් වෙන්න විදියක් නැහැ. මොකද මගේ අතීතයේ ආපු ශක්තියක් මේක. ඒකෙන් තමයි මම බෙහෙත් කරන්නේ. ඔළුවේ කැක්කුමක් තියෙන මිනිස්සුගේ ඔළුවට මං අත තිබ්බත් ඒ මිනිස්සයා සුවපත් වෙනවා. ඉතින් මම හොරෙක්ද? මේ කරන වැඩ පෙලක් වෙලාට අපි සල්ලි ගන්න නැහැ මිනිස්සුන්ගෙන්. එහෙමත් තියෙනවා. පෙලක් මිනිසුන්ට අපි බෙහෙත් කරලා නැත්නම් අපි මේ ප්‍රතිකාරය මේ විදිහට කරලා අපේ ක්‍රමයට කරලා අපි සල්ලි දීපු අවස්ථාවක් තියෙනවා. පෙලක් ඒවා ප්‍රශ්න විසඳන්නේ නැතුව අපි ගෙදරට ගිහිල්ලා ඒ ප්‍රශ්න විසඳලා ඇවිල්ලා තියෙනවා මේ පෙලක් අවස්ථාවල. ඒ නිසා අපි හැම වෙලේම මේ මිනිස්සුන්ට සුවයක් කරන්නේ. එතකොට අපිත් එක්ක මේ ශේෂ්ත්‍රයේ ඉන්න කට්ටිය ඉන්නවා නොයෙකුත් ප්‍රතිකාර ක්‍රම කරන කට්ටිය. ඒගොල්ලෝ මනසේ සකස් කරගත්තු දේවල් ටිකක් තියෙනවා. ඒ දේවල් ටිකෙන් අපිට බනින්න එපා. මොකද අපි ගාවට එන්නේ බොහෝ වෙලාවට ඔය සියලුම ශේෂ්ත්‍ර වලින් ප්‍රතිකාර ගත්ත කට්ටිය. ඒක නිසා අපිට බනින්න එපා. තාම හොඳම උදාහරණයක් තමයි ඔය සර්ප විස. අපිට සර්පෙක් ආපුවාම කෙනෙක් අපිට කතා කරනවා අපි කියන්නේ හොස්පිටල් යන්න කියලා. අපි එහෙම කියලා තියෙනවා. හොස්පිටල් ගිහිල්ලා ඒ වෙදකම කරගෙන එන්න. බැරි වුණොත් මම ඇදලා දෙන්නම්. මම එහෙම දාපු වීඩියෝස් තියෙනවා. එහෙම මේ සර්ප විස ඇඟේ බහින්න නැතුව සර්ප විස මම අයින් කරපු වීඩියෝස් තියෙනවා. මිනිස්සුන් සුවපත් කරපු වීඩියෝස් තියෙනවා. ඒ වගේ මහත්තයා මම බහිරව දේවාලයක් කරන කෙනෙක්. බහිරව උන්වහන්සේලා ලංකාවේ සෑම තැනම ඉන්න බහිරව උන්වහන්සේ කෙනෙක් මට සම්බන්ධ කරගන්න හැකියාව තියෙනවා. ඒක මම ලබාගත්තු හැකියාවක්. ඒ හරහා මම විස ඇදලා තියෙනවා. පෙලක් ඔය වීඩියෝස් දැකලා ඇති මගේ පේජ් එකේ දාලා තියෙනවා. මේ ෆෝන් එකෙන් වීඩියෝ එක ඔන් කරලා එයාට කකුල් දෙකට බුලත් කොළ දෙකක් තියාගන්න කියලා මම මේ ෆෝන් එක හරහා එයා ඉන්න ස්ථානයේ ඉන්න බහිරව උන්වහන්සේ මනසින් සම්බන්ධ කරගන්නවා. සම්බන්ධ කරගෙන ඒ හරහා විස පල්ලෙහාට ඇදලා තියෙනවා. එතකොට ඒ දේවල් වලින් එක කට්ටිය ගැටලු දාලා තියෙනවා. ඒ දේවල් වලින් මම ඒ විදිහට මිනිස්සුන්ගේ ශරීරගත විස බැස්සලා තියෙනවා. එක සැරයක් පොළඟික් ආපු විසක්. රෝහල්ගත වෙලා ඉඳලා ටිකට් කපලා හැබැයි එයාගේ ඇඟට එක ගැටලුවක් වෙලා තියෙනවා. ඊට පස්සේ මම එයාගේ විස බැස්සෙව්වා. එයා ඒක කියනවා මම වීඩියෝ එකක් දාලා තියෙනවා.
ඒ විදිහට ශරීරගත විස බස්සන්න පුළුවන් බහිරව දෙවි හාමුදුරුව හරහා ලංකාවේ ඉන්න ඕනම තැනක. පෙලක් කටියක එකට දැනෙනවා, පෙලක් කටියක දැනෙන්නේ නැහැ. ඒක පුදුරානුබද්ධයි වෙනස් වෙනවා. මේ ඒ විදිහට අපිට හැකියාවල් තියෙනවා. ඒතර හැමදේම අපි කරන්නේ මනසින්. නිකන් නූලක් ඉර කරන එක නෙවෙයි. ඒක සාමාන්‍ය කෙනෙකුට කරන්න බෑ. ඉතින් ඕනම කෙනෙකුට අපිව පරීක්ෂාවක් කරන්න පුළුවන්. අපේ දැනට ඇවිල්ලා හැබැයි ඔයගොල්ලෝ එක්ක එන කට්ටිය අපි පරීක්ෂාවක් කරන්න අපිට සම්බන්ධ අපි කරගන්නේ නැහැ. අපි එච්චර මෝඩ නැහැ. අපේ මේ සාමාන්‍ය විදිහට එන පුද්ගලයෙකුගේ ප්‍රතිකාරයක් ලබන විදිහ කියලා අපි බෙහෙත් දෙන්නේ. අපි එයාව හීල් කරන විදිහ බලලා ඔයාලට නිගමනයක් කරගන්න පුළුවන්. අපි කොහෙවත් හොර බොරු නැහැ. ඒ වගේම ඔයාලට දකින්න පුළුවන් අපේ භූමියට ආපුවම සුවපත් වෙච්චා වූ මිනිස්සු අපෙන් පිහිටක් ගත්තා වූ මිනිස්සුන්ගෙන් ලැබුවා වූ මුදලින් අපි මේ ස්ථානයේ ලොකු දේවල් ප්‍රමාණයක් කරලා තියෙනවා. බුදු කුටියක් සකස් කරලා තියෙනවා ලොකු. ඒ වගේම මිනිසුන්ට පිහිටවන්නා වූ දේවාල කුටි තියෙනවා. මෙතනද අපේ ගම්මාර දෙවි හාමුදුරුවන්ගේ ලොකු කුටියක් හැදෙනවා. ප්‍රාදේශීය දෙවි හාමුදුරුවන්ගෙකුට මේ ස්ථානේ බාර වෙලා තියෙනවා. ඉහළ දෙවි කෙනෙකුට. ඉතින් ඒ වගේ ඒ වෙනුවෙන් අපි ගොඩාක් මුදල් වියදම් කරනවා. ඒ වගේම වැසිකිලි පද්ධති, ඒ වගේම මේ වතුර, මේ භූමියේ වතුර නැ ගැටලුවක් තිබ්බා. ඒ සියල්ල අපි වියදම් කරමින් සකස් කරමින් මේ කටයුතු යටිතල පහසුකම් සකස් කරලා තියෙනවා. ගොඩාක් දේවල් අපි ඒවැ මුදලින් කරලා තියෙනවා. අපි ගොඩක් දාඩිය මහන්සිය හෙළලා තියෙනවා මේ ස්ථානය ගොඩනගන්නට. ඉතින් මේ දේවල් අනාගතේ බිහි වෙන මිනිස්සුන්ට සුවපත් භාවයක් පිටක් ලබන්න තමයි මේ දේවල් අපි ගොඩනගන්නේ. මොකද අපි හැමදාම මේ භූමියේ නෑනේ. එතකොට ඒ වගේම කියන්න ඕන මහත්මයා අපි හෙළ මිනිස්සු බටහිර දේවල් අපේ ලංකාවට ආවට අපි එදා සිට මේ දේවල් වෙනුවෙන් සටන් කරපු මිනිස්සු, භූමිය වල සටන් කරපු මිනිස්සු. අපේ ලේ මේ භූමිය තුලේ බොහෝ වැළලීලා තියෙනවා. ලේ එක මිහිදන් වෙලා තියෙනවා. අපි අපේ අතීතය දන්නවා. අපි එළියට කියන්නේ නැහැ මිනිස්සුන්ට නිකන් සුරංගනා කතා වගේ නිසා අපි එළියට කියන්නේ නැහැ. අපි දන්නවා අපි මේ භූමිය තුල රජ කාලයේ සිට අපි කරපු බොහෝ දේවල් අපි දැනුවත්ව ඉන්නවා. එතකොට අපේ ඇඟ ඇතුලේ කකියන දෙයක් තියෙනවා. ඒ අපේ සිංහලකම මේ අපේ දේවල් ගැන අපේ හැඟීමක් තියෙනවා. ගහක් කොළක් ගැන අපේ හැඟීමක් තියෙනවා. එතකොට ඒකත් එක්ක සහ අපි මේ පරණ ඉතිහාසයේ කරපු දේවලුත් එක්ක මේ අපිට ලැබුණු දේවල්. ඒක නිසා ඔබ සැමට කියන්නේ අපි ගැන ගැටලුවක් තියෙනවා නම් අපේ ස්ථානට ඇවිල්ලා අපිව බලන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. කතා කරලා කෝල් එකක් දීලා එන්න. මේ අපිත් එක්ක උරණ වෙන්න එපා. අපි කරන්නේ මිනිස්සු සුවපත් කරන එක. ඒ සුවපත් හැබැයි ඒ සුවපත් කිරීම කරද්දී අපි කවමදාවත් එයා ගන්න ප්‍රතිකාර අපි නවත්තන්න කියලා නැහැ. අපි සුවපත් කරනවා. ඒ වගේම තව දෙයක් තියෙන්න ඕනේ. දැන් අපි සාමාන්‍යයෙන් හිතමු බඩේ කැක්කුමක් තිබ්බ කෙනෙක් කියලා. අපි ගාවට පස්සේ බඩේ කැක්කුම නෑ යා. අපි ආයෙත් තුන් පාරක් එන්න කියනවා. ආයෙ පරීක්ෂාවක් කරලා බලනවා. බලලා තව පොඩ්ඩක් හරි විසක් හරි තිබ්බොත් එළියට අදිනවා. ඇදලා අපි කියනවා නැවත පාරක් ගිහිල්ලා ස්කෑන් එකක් කරගන්න, පරීක්ෂාවක් කරගෙන ප්‍රත්‍යක්ෂ කරගන්න වගේ කටයුත්ත කියලා. ඒ විදිහට අපි හැම පැත්තක්ම කවර් කරලා එයාට වෙන්න ඕන යහපත් පැත්ත අපි සකස් කරලා දෙනවා. ඉතින් ඒක නිසා අපි ගැන උරුණ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපිත් කරන්නේ හොඳ දෙයක් මිනිහෙක් සුවපත් කරන එක. ඉතින් ගොඩක් බැරි අවස්ථා අපි සුවපත් කරලා තියෙනවා. ඒ වගේ මහත්මයා කියන්න ඕනේ නෝනා කියන්න ඕනේ මේ අපිට බැරි වෙන අවස්ථාවක් තියෙනවා. නැත්තේ අපි බැරි නම් බෑ කියලා කියනවා. පුළුවන් නම් පුළුවන්. මීදිගම ඉඳලා ආපු අම්මා කෙනෙක්ගේ තිබ්බා කැක්කුමක් බඩේ. ඒක ස්කෑන් කරලාවත් අහුන්නේ. ඒක අපිට අල්ලන්නත් බෑ. එහෙම එක තැනක් තිබ්බා. ඒ වගේම අපි උපරිම 3 දෙනෙක්ගෙන් වගේ මුදල් අරන්නේ ප්‍රතිකාර කළාත් අපිට ඒක විසඳන්න බැරි වුණා. එහෙම අවස්ථාවක් තියෙනවා. මොකද අපි දෙවිවරු නෙවෙයි. අපි ඇටලේ මස් වලින් ඇතිච්ච මිනිස්සු සහ ශක්තියක් එක්ක වැඩ කරන්නේ. ඒවට තව හේතු කාරණා තියෙනවා. ඒක අපිට විසඳන්න බෑ. ඒතකොට අපි දැනට මේ අවුරුදු 6 පුරාවටම 3 දෙනෙක්ගෙන් අපි අපිට කරන්න බැරි වෙච්ච 3 දෙනෙක් හම්බෙලා තියෙනවා. 3ක් හෝ 4ක්. ඔව්. ඒ වගේ හම්බෙලා තියෙනවා. අනිත් කට්ටිය සියලු දෙනාට අපි වෙනසක් එවෙල කරලා තියෙනවා. එහෙනම් බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක අවසානයේ වෙනකම් බැලුවට සියලු දෙනාටම